වැස්ස කියන එක කොයි වෙලාවේ මේ නිට්ටඹු කිරිදල මාර්ගයේ කිලෝමීටර් ගණනක් දිගට ඉන්න ඒ වැතිමතුල්ලාගේ හිස් මතර කොයි වෙලේ පතිත වෙයිද දන්නේ නැහැ. මීට සුළු මොහොතකලිනුත් ඒ පිරිස වැස්සේ තිබුණා. නමුත් කවුරුත් ඒ පොලිමෙන් ගියේ නැහැ. වැස්සේ තිමීගෙන හරි තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වුණා. ඉතින් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉස්සරහට යන්න. ඔබ වැනිම විශාල පිරිසක් ඉන්නවා. මේ සිත් පහදවාගෙන මේ සුවිශාල නිර්මාණය දැක බලාගෙන යන්නට. ඉතින් ඒ පුංචි ඉල්ලීම කරනවා ඔබ තවත් කෙනෙකුට මේ සුවිශාල නිර්මාණය දැක බලාගෙන යන්නට ඉක්මනින් අවස්ථාව ලබා දෙන්නට නම් ඔබ හැකි ඉක්මනින් මේ විශේෂ පීඨිකාව තරණය කරමින් තවත් පිරිසකට ඉඩ හසර ලබා දීම තමයි ඔබේ යුතුයකම වෙන්නේ. හොඳයි එසේනම් මම මෙච්චර වෙලා කිව්වේ මේ කුටියෙන් නික්මෙන්න කියලා. නමුත් දැන් කියනවා කවුරුත් මේ කුටියෙන් යන්නට එපා. කවුරුත් මේ කුටියෙන් යන්නට එපා. ඔබ පුල බලා සිට නැත්නම් මේ සුවිශාල නිර්මාණය මේ අසහාය නිර්මාණය වටිනාම කියන මිනිත්තු 5-6 ඔබට ලබා දෙන්නට අපි සූදානම් වෙන්නේ. මේ සුවිශාල නිර්මාණයේ ප්‍රධාන තේමාව ඔබ දන්නවා මම කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ බෞද්ධ සාහිත්‍යයේ වේදනාත්මක සිදුවීමට ඔබ සිතින් රැගෙන යන්නටයි අපගේ මේ සූදානම. ඔබ සිතින් විතරක් නෙමෙයි ඔබේ ශරීරයට පවා යමක් දැනේවි. මං කියන්නේ නැහැ. අපි පස්සේ කතා කරමු. අහමු ඔබේ ජංගම දුරකථන සියල්ල සූදානම් කර තබා ගන්න. ඔබ රැගෙන යන්න සූදානම් මේ අවාසනාවන්ත සිදුවීම සිදු ඒ යුගයේ. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුල රූප සම්පත්තියෙන් අනුන රූපවතී නැත්නම් පටාචාරා නම් දෝ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ මුළුතැන්ගේ දරබලන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇරෑමෙන් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරබලන තරුණයන් සමග සිටු මැදුරෙන් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොවුන් දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුලම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. රූපවතී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරය ගැනීම සඳහා ලේබඩු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුල ඇති තුඹසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුබදා උදෑසන ඇගේ පානීය වැනි මියගිය ස්වාමියාගේ
දරුවාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සෙවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. පෙරදා මහා වැස්සෙන් දෙගොඩ තලා යන අචිරවතී නදියෙන් දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙගොඩ තියා අලුත උපන් දරුවා ගඟින් එතර කර ගම් ඉවුර මත තැබුවා. අනෙක් දරුවා රැගෙන ඒමට නැවත ගඟට බැසගත් ඇය දිය රැලි නගමින් පහළ වසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් විලිමු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසටම පියාසර කළා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අප්පුඩි බැලුවා. එය දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරි පිටම මහා දියරළ අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියාත් අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙරදින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුරු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරත් මියගේ බව කියා සිටියා. ඒ අසල ගින්නෙන් දැවෙන දර සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාව උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල්කසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙවුරම් වෙහිරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරා වූ ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයදර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවන්ත වුණා. මවකට සඳහන් කළා ඔබ රැගෙන යනවා කියලා. මේ බෞද්ධ සාහිත්‍යයේ වේදනාත්මක සිදුවීම තමයි අපි මුල වාදේ කරන්නේ. ඉතින් ඔබ ඇත්තටම වැස්සේ තිබුණා. ඔබ ඇත්තටම වැස්සේ තිබුණා. ගොඩක් අය ඒක ඇත්ත කියලා කියනවා. ඉතින් ඒක තමයි අපේ නිර්මාණාත්මක මේ කලාකරුවන්ගේ තියෙන දක්ෂතාවය. ඔබ සිතින් විතරක් නෙවෙයි ඔබ ජීවත් වුණේ ඒ වේදනාත්මක සිදුවීම් සිදුවේ යුගයත් එක්ක ඔබ හුස්ම ගත්තේ ඒ අමිහිරි සිදුවීමත් එක්ක. ඉතින් එවැනි සංවේදී නිර්මාණයක් කරන්නට කිසියම් අජීවී නිර්මාණයක් තුළින් ඒ තරම් ඔබේ හදවතට දනවන්නට යමක් කරන්නට හැකි නම් ඒ නිර්මාණය නිරන්තරයෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒ නිර්මාණකරුවෝ සැබෑවටම ශ්‍රේෂ්ඨයි. ඉතින් අපි සතුටු වෙනවා එවන් නිර්මාණකරුවෝ රසක් අපේ මේ දුප්පත් ගම වටා සිටීම සම්බන්ධයෙන්. බාල තරුණ වැඩිහිටි ભેදයක් නැහැ. ඉතින් අද විශාල පිරිසක් පැමිණේවි කියන බලාපොරොත්තු විතරක් නෙමෙයි පැහැදිලි අරමුණක් තිබෙනවා අපිට. ඉතින් මේ කුටියෙන් නික්මෙද්දී ඔබට ඔබේ යුතුයකම ඉෂ්ට කරන්නට මම නැවතත් මතක් කරනවා. අපි ඔබෙන් ලැබෙන පුංචි මුදල් එකතු කරලා
අපි වෙනත් කටයුතු වලට යොමු කරන්නේ නැහැ. නමුත් එළඹෙන වසරෙත් මෙවැනි සුවිසල් නිර්මාණ කරන්නට අපිට ලොකු හයියක් වේවි. එම ගොඩක් ඉන්නවනේ. ඉතින් ගෞරවනීය මහා සංඝරත්නයේ නැවතත් විහාරස්ථානයේ වැඩම කරන අවස්ථාව. ඉතින් අපි දකිනවා නිරන්තරයෙන්ම ගෞරව මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මේ තරුණ දරුවෝත් එක්ක තිබෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔබ මුවින් නොපැවසුවද ඔබේ හදවත් තුළ නික්පෙන්නේ ඒ ආශිර්වාදයමයි. ඉතින් ඔබට බොහොම ජීවිත කාලය අමතක නොවන සුන්දර නිර්මාණයක් තමයි මේ 2026 වසරේ ඔබට අපේ තරුණ දරුවෝ අරන් ආවේ. ඉතින් ඒ පිළිබඳ මහා සතුටකින්, මහා සොම්නසකින්, මහා අභිමානයකින් අපේ හදවත් පිරෙද්දී ඒ හැම හැඟීමක්ම බොහොම නිහතමානීව අපි විඳිනවා. ඉතින් මේ ඔබ ආගමනේ මේ අපි ආගමනේ දෙගොල්ලෝ එකතු වෙච්ච සුන්දර භක්ති ආදර මොහොත එක් ස්වරූපයෙන් අපි එකිනෙකා මුණ ගැහෙන අවස්ථාව. ඔබ නරඹන්නන් ලෙසත් ඔබ බෞද්ධ හෝ අබෞද්ධයන් ලෙසත් අප ඔබට පහසුකම් සලසන්නන් ලෙසත් මේ වතාවේ අපි හමු වුණා. බුදු වනේ තිබෙන පරිදි මේ සක්වල පුරාවට අපි නොඑක් අවස්ථාවල හමු වෙනවා. ඉතින් ඒ වගේ මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණු අපි සිහිනකින්වත් හිතමු නැති කොළු පගවීමක් මා මතක් කරන්නයි තුෂාරගේ මයික්‍රොෆෝනේ ඉල්ලගත්තේ. මේ ගත වුණු දින 3 අද සිව්වන දිනේ පසුගිය දින 3 තුල අපූර්ව මිත්‍රෙක් හම්බුණා ආදරණීය අජිත් අයියේ. ඔබට අපට සියලු පැතුම් සුන් වෙච්ච ඒ කියන්නේ ඔහුගේ පැතුම වුණේ මේ ජෝත්ගිල් ක්‍රීඩා සමාජයේ ඉදිකර කෝඩු රාජයා නරඹලා යන පුංචි අවිහිංසක පැතුමක්. නමුත් සුන් වෙච්ච පැතුම් ඇතිව නැවත තමන්ගේ වාහන වලට ගොඩ වෙන ඔවුන් අපේ ආදරණීය ජේෂ්ඨ අජිත් අයියට මුණ ගැහුණා. මම මේ කතාව කියනකොට ආදරණීය ජයන්ත මහත්මයා ඔබට මෙනෙහි වෙයි. ඉතින් කන්දිගම සිට මේ ස්ථානයට පෙරේදා පැමිණිලා මා දන්න විදිහට ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සමග ඉතින් මේ තියෙන පුංචි ඉඩකඩ හේතු කොටගෙන ගෞරවනීය ස්වාමින් වහන්සේට පමණක් සංවිධායක මණ්ඩලය ඉඩ සලසා දී තිබෙනවා ඒ අවස්ථාවේ. නමුත් ජයන්ත මහත්මයා ඔබගේ පවුලේ ඒ බිරිඳ පුංචි අය සමග ආපහු යන්නට යන ගමනේ ආදරණීය අජිත් අයියා කතා කරලා මේ ස්ථානයට යොමු කළා. මට මතකයි ඒ සොදුරු හිතවත්කම අද පෙරලිලා තියෙනවා අන්‍යෝන්‍ය උපකාරය දක්වා. ඒ බෞද්ධ දර්ශනයේ හැටි අවශ්‍ය නම් මේ කෝඩු රාජය නරඹලා අපේ භාෂාවෙන් කියනවා නම් දැන් කාලේ මාරු වෙලා යන්න තිබුණා අජිත් අයියේ. එහෙම තියෙද්දී ජයන්ත මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම අද දවසේ මේ යෝධ්‍ය තරුණයෝ ගැන හිතලා මොනවද අවශ්‍ය කරන්නේ සත්කාර සම්මාන සිදු කරන්න ඕන දෙයක් කරන අදිෂ්ඨානයෙන් මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. නිකන් නෙමෙයි, ඉස්සතින් නෙමෙයි, අද දවසේ ආහාර පාන රැගෙන. ඉතින් මා මතක් කරන්නේ ඔවුන්ට තිබුණා තමන්ගේ වැඩේ කෙරුණා කන්දිගමට වෙලා ඉන්න. නමුත් මේ කන්දිගම කියන්නේ
මා පැහැදිලි කරන්නම්. මට මතක විදිහට අත්තන ගන්නෙනුත් එහා. ඉතින් එවන් දුර බැහැරක් ගෙවාගෙන වාහනවල තෙල් වියදම් කරගෙන මේ තරුණ පිරිසට දෙයක් කළ යුතුයි කියන හැඟීමෙන් ජයන්ත මහත්මයා මේ ස්ථානයට ඇවිල්ලා. ඔන්න ඔය දේ තමයි ආදරණීය ජයන්ත මහත්මයා ඒ වගේම මේ පැමිණ සිටින සහෝදරයා සහෝදරිය අප අතර තියෙන්න ඕන බැඳීම. මේ සුවිසල් කුටියක් මාස ගණනක් හදලා ඔය පුංචි දොරක් දාලා තිබුණා නේද රුපියල් 300ක විතර ටිකට් එකක් ගහන්න. අන්න ඒ උපකාරය වගේ දෙගුණ තෙගුණ වුණු උපකාරයක් තමයි ජයන්ත ඔබ අප වෙනින් සිදු කළේ. ඉතින් වර්ණනාවක් නෙමෙයි කළ යුතුම ස්තුතියක් මේක. ඉතින් දලදා